මගුලේ ප්‍රොඩක්ෂන් මගුල් අතුරින් වෙනස්ම මගුලක්. මේ වෙසකුත් ළඟ මෙනවා නේ බා. අඩෝ එහෙමද මම ඔබ කියනකම් මං දැනන් හිටියෙත් නෑ වෙසකුත් ළඟ මෙනවා කියලා. ඔය කොහොමද හේව දන්නේ පෑගර මල් කඩ ඉන්නවා. රට එන දෙයක්වත් දන්නවද කියපන්කෝ. ඔව් බම් බල කරේ මූ කෝලේ අපි හදිස්සියට ගත්තොත් තා මුඩු උස්සන්න බැරි. අනේ ඵලයන් බා යන්න පිස්සු උඹට. මං ගියේ උඹට හෙල්මට් එක ගන්න කෝල් ඉස්සක් විතර ගත්තා කොහොම පිස්සුවද නෑනේ. ඔබට කෝල් ගත්තද මං ඒ වෙලාවේ නවත්තන්න බැරි පොඩි වැඩක හිටියේ. අල්ලා වැඩ ඉඳලා දෙන්නේ. අපි අපිට පස්සේ හරි ගන්න තිබ්බ වංගේ. මේ අහනාව එව්ව වැඩක් නෑ. දැන් වෙසක් එකට මොනවද කරන්න කියනවාකෝ. අපි පැටිසිටින් පාන්සලකට යමු. ඒක හරියන්නේ අපි මේ පාර බයික් වල දන්සල් කන්න යනවා. පැටිසිටින් මේ අහනාව බං හැමදාම එකම රෙද්දල් කරලා හරියන්නේ නෑ. මේ පාර අපි වෙනස් දෙයක් කරමුද? මට ආව සුපිරිය දන්සල්. ඒ මොකක්ද ඔයාට සුපිරිය දාද? මේ අහනාව අපි දන්සලක් කරමුද? කියන කට්ටිය. අවුලන්න කරමු. ඒක සුපිරි අදහස. අපි කරලම නැහැ නේ වගේ එක. අපි කොහොමද බා හැමදාම අනුන්ගෙන් කියන්නේ මේ පාර අපි එකක්ද? දැන් මොකද්ද මං කියේ? ඒකම තමයි. පොට්ටක් තේරුම් ගනි. ඒකද කියේ? මේ අහනාව අපි අනිත් උන්ගෙන තහලා බලමු මොනවද කරන්න කියලා. උන් එක කතා කරලා හොඳ අදහසක් දාලා කරමු. හරි අපි යන්. අඩෝ කොහොමද මේ යන්නේ කට්ටිය? අර උඹලා වයරමයි බං ආවේ. අඩෝ මොකද්ද බං වලියද්ද? තමන්කෝ මම උනත් දන්නේ දැනගත්තා. ඕකනේ මම උඹලා මොකද කියන්නේ වෙරි. යන්නේ ඉස්සරහ නැට්ට වටලා. උඩ ඉඳපන් ඒවා. හරි හරි ඔයා කාරණාව කියන්නකෝ. නෑ බං අපි මේ වෙසක් එක්ක දන්සලක් දෙන්න කතා වුණා. වල සුපිරිනේ බං. ඉතින් ඒක පින් අතේ වැඩ කරන්නේ. දැන් මොනවද දෙන්නේ? අඩෝ කිරාට මොනවද මන් දෙන්නේ? අඩෝ මොන තව දෙන දේවල් තිබුණේ නැද්ද බං? මහා ලොකුට දන්සල් දෙන්න කතා. අනේ කාපියක දෙක මුගේ කන පුපුරන්න. හරි මේ මොනවද දෙන්නේ? අපි දෙමු මහා බත්තන්ස. මහා එක ගැත්ත. ඒව නෙමෙයිවා. පළවෙනි පාර දැන් පොඩි එකක් කරමු. පස්සේ මහා ඒව කරගත්තා. එහෙනම් අපි මේ දවස්වල රසෙත් වැඩිින් දා බීම දවස්වල දෙමු. ලේසිත් එක්කනේ. ඒක හොඳ දැස. එහෙම කරමු. ඔව් එහෙම කරමු ලේසියිනේ. ඕ එන එහෙම කරමු. අඩේ ඒක නෙමෙයි බං තව සති කීයද බං වෙසක් එකට තියෙන්නේ? සල්ලි එකතු කරන්නේ නැද්ද? අඩෝ සිරාවටම නේවා. අපි දැන් මම සල්ලි එකතු කරන්න යන්නේ. අප්පට සිරේ ඕ නේද යමන් එහෙනම්. හරි යමන්ක එහෙනම්. මේ පාර මම අහන්නේ. උඹ අහගන්නේ දන්නේ? එහෙම අහනවා එතනම දැනගත්තා. මෙතන කවුද? මේ හොරයකෝ. වරේ. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? එනවා. ආයිබෝන් නැන්ද? අපි මේ පාර මහා
මහා නෙමෙයි නැන්ති මේ පොඩි විමර්ශනයක් කරනවා. ඒකට මේ පොඩි ආධාරයක් බලාපොරොත්තු වෙනවා ආවේ. හා පුතේ මේ ඔයාලා කීයක් වගේද බලාපොරොත්තු වෙන්නේ? එහෙම ගාණක් නෑ නැන්දි මේ නැන්ද කැමති ගාණක් දෙන්නකෝ. Oh no! හරිද නැන්දි? හරි නැන්ද මේ නැන්ද එනවද දවසලට? ඔව් පුතේ මං එනවා අනිවාර්යෙන් එනවා. පුතේ නම ලියා ගන්නත්? ඒව ගණන් ගන්න දෙපා නේද කොහොමද ගාවම දාන්න. අපි යන්න. අපි අපේ ඉන්නේ මොඩේ නේද? හරි මේක දාටවත් යවන්න බං. මේක දෙනින් දෙවිද බං හිත සතුට වෙනවා. පොඩ්ඩක් ඉන්න බං මට මතක් වුණා සුපියා ගන්න ගොස් පොත. ගන්න දී බං. ඔබලා සුදුසු ජාතක් තමයි ඉන්නේ. අවුල් බං හදස් පාතු. ඒ වැඩ නෑ ඒ වෙලේ හරි යමු. ඔය කිස් එක ගාගෙන ටිප් එක. මේ මානේ මේ අපි මේ ටක් එකනේ පොඩි දිනයක් දෙනවා ඒකට මේ පොඩි ආධාරයක් බලාපොරොත්තු වෙනවා අපි ආවේ. එහෙමද පුතේ? ඕක දෙන්න බෑ මේ. හොඳට බලන්න ඔය ගණන් ටික එහෙනම්. අයියෝ මම. මේක දෙන්න. බන්ද. ලොකු ගණන් දීලා තියෙනව නේද පුතේ? හිට බලලකෝ. මං කිව්ව බාර මෙයාලා සුපිරට වැඩ කරනවා කියලා. ඒ තියෙනව නේද අර කණු කෙල්ල චෙක් කරගන්න. අඩ උඹ නම් පට්ට පුරා. උඹ ගන්න නෑ ඉතින් මගේ නෑ. ආයි නෑ. වෙනවා. පුතේ. මම නම් අනිවාර්යෙන් දන්සල් එන්න ඕනේ ඈ. ඕකෙන් මට මේ මාරු 500ක් දෙන්න ඕනේ. මේ දවස්වල ගන්න නැද්ද? 500ක් ඕනේද මාමේ? ඔව් පුතේ. මේ දවස්වල අපිත් හරි අමාරු වෙන්නේ ජීවත් වෙන්න. හොඳ කොට්ටුවක් ගන්න හිටියව. හරි මාමේ අපි ගිහින් එන්න. හරි පුතේ මං එන්නම්. මම නෑ එක්කම මම එනවා. ඊයා මම ඉවරක් පායි. කවුද මේ මොලේ නා. හරි බං 500ක් හරි ගන්නනේ. හන්දියක් තියනකො වරෙන් යන්න. අඩේ මේ වැස්සේ මේ බීම දෙන්න තෝපේ ගේ ඇතුළේද? කපපන් ඕක බයිලා කතා කරන්නේ. වැටෙන්නේ නැහැනේ මම මේක. තව ගහන්න වෙන්නේ. මේකත් ඇත්ත නේද? හරි.
අයියේ මේ වේගා ඇද්ද? ඔය ගහගනින් උඹේ මං කියන්නේ. මේ අපිට හට්ටයක් ගන්න බැයිද බං? අනේ බං මේ 20000 මොන හට්ට කියපන්කෝ. වඩපන්කෝ තෝත් කියන කතාව. Aduh, hari potong aja gue kiki apa? නෑ බං අට්ටයක් ගේමු. කොහමද මේ ඇදේට කප්පා. Paling yang වැඩක් කරගන්න දීලා. දන්නේත් නෑ ඔක කොහොම කැපුවත්ම කොහොමද බං අර හිටවන්නේ. මෙන්න මේ වරෙන් බං මේක සුද්ධ කරලා දාන්න ඉක්පන්ට. නෑ බං. විශ්වාස කරපළ නැත්නම් මට වැඩකුත් මම ගොඩිය වනන්නේ කලින් කියලා තිබ්බනේ ආ. බෑ මම වනන්නේ. ඒ වගේ දනගස්ස නෑ මෙතන. දනගස්ස සම්බන්ධ. මේ ගොඩිය දෙන්නේ නෑ බං. මොකද යකෝ උඹලා ඔය රණ්ඩු වෙන්නේ? නෑ බං මේ කොඩිය දෙන්නේ නෑ බං.
මම කිව්වනේ මම වනනවා කියලා. අනේ බන් තොපිට දෙන්නමකින් ආගතැන්ට වනපංකෝක. හරි හරි පටන් ගත්තා. වනපල්ලා කිල්ලෝක. අනේ නෝම හොඳ බොදු පැති කියද්ද දාන ගනින්කෝ බං ඕක. හරියයි ඔයා ඉන්න මන් දාන්න ඔය දාලා ගනින්. මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබූ විශ්වාසෙ කඩ කරපු නුඹට හිත් දෙකක් සූදු මටත් වරදපු නුඹත් ඒ වරදම ලබපු ලෝකයෙන් යමු ආයි ඉපදෙමු කොතන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙ ඔය බොදු පැති කියද බං? බොදු පැති කියද්ද දාලා ගනින්කෝ බං. මේවා බොදු පැති කී නෙමෙයිද මේවා නෙමෙයිද බොදු පැති කියේ? සෝදුද ඔකට බොදු පැති කියද්ද? සුගතලානා සම්බුද්ධරාජා සුගතලානා සම්බුද්ධරාජා මොනවද බං අලරු දාන්නේ? මේකනේ බං. දී භක්ති පූජා දී භක්ති පූජා සුගතලානා ආංගිනෝ බයි කියන අතට කරපන්. අඩෝ මල්ලි මේ හදිසි වැඩකට යන්නේ බං ටිකක් අදි ඉස්මට බීමයක් දීලා බලන්න. අඩෝ මල්ලි හදිසි මං ගිහින් එන ගමන් එන්න මේක සරකසර කරලා බීමයක් බීලා බලන්න. අඩෝ මල්ලි මේ හදිසි යන්න බීමයක් බීලා බලන්න අපිටත් අදි ඉති. හරි. ඒ බීමයක් දීපන්. මේ මල්ලි ඒ හදිසි බං හොඳයි බලන්න. මොනවද බං මේ වැඩ කරගත්තත් උඹලා හින්දා මට බීමයක් දියන්කෝ. මට කොහෙ බීමද බං පොල් වෙනේ උන්ට විතර බීම දෙන්න පලයන් පලයන් පාරනේ පොඩි වැඩ කරාට ඊළඟ පාර අපි ලොකු වැඩ කරමු. ඔව් අය. ගානක් ඇවිල්ලා තියෙන්නේ. ලොකුවට කරන්න තමයි පින වැඩි වෙන්නේ ඒකනේ මම කියන්නේ. ලක්ෂයක් වගේ එකතු වෙනක් කියන්නේ. මේක කරායිද? එහෙම කරලා අපි 200ක් විතර ගෙම්ම ගමු අනේ යකෝ මේ පාරත් 20000ක් ඔබ දෙක තුනේ. බොරු හීනමවන්නේ තෝ අන්නාරෝට ගිහින් උදව්වක් කරපන්. හරි හරි ඉතින් අන්න අර 50 දුන්න ගේ 50ට හරියන්නම දාපන් මාවිලේ පෙන්නයි. ඔව් කෙලිය ඔරේ